Please subscribe to my channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද? අපි අද කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම කතා කරන AI video generator එකක් ගැන. මම කලින් වීඩියෝ එකක දාලා තියෙනවා Grok කියන AI video generator එක ගැන කොහොමද කරන්න කියලා ඉතාලම simple විදියට. ඉතින් මේ mobile phone එක use කරලා ඉතින් අද මම කියන්න යන්නේ ඉතාලම advanced features තියෙන Pixverse කියන AI generator video generator එකකින් කොහොමද mobile phone එක use කරලා videos හදන්න කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක් free අපිට video හදන්න පුළුවන්. ගොඩක් AI generators වල තියෙන ප්‍රශ්නේ තමයි අපිට pay කරන්න වෙනවා. අපි YouTube video එකක් හරි short video එකක් හරි හදන්න ගියාට පස්සේ අපිට ඒවට pay කරන්න වෙනවා. නමුත් මේ Pixverse කියන app එක පාවිච්චි කරලා අපිට videos හදන්න පුළුවන්. දවසකට වීඩියෝ 3ක් විතර. ඉතින් අපි මේ ඇප් එක ගැන කතා කරලා බලමු. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ Play Store එකට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම සර්ච් කරනවා Pixverse කියලා. Pixverse AI. right මේ තියෙන්නේ app එක Pixverse AI video generator. මම already මගේ phone එකට මේක install කරපු හින්දා මේක open කියලා තමයි පෙන්නන්නේ. හරි, phone එකේ තියෙන app එකට ගිහිල්ලා අපි බලමු app එක open කරලා. right මේක තමයි ඔයාලට මුලින්ම දකින්න ලැබෙන ඉන්ටර්ෆේස් එක. right මේක කියනවා අපිට upgrade to elite කියලා. නමුත් අපිට මේ දවසකට වීඩියෝ 3ක් විතර හදාගන්න මේක මේ අප්ග්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ. අපි මේක අද කරන්න යන්නේ free. එතකොට ඔයාලට මේ ඉස්සරහා පේනවා templates තියෙනවා. මේ free templates තියෙන්නේ. ඔයාලට ඕනනම් මේ templates use කරලා මේවා වෙනස් කරලා වීඩියෝ හදන්න පුළුවන්. මම අද කියලා දෙන්න හදන්නේ අලුතින්ම වීඩියෝ එකක් අපේම prompt එකකට මේක generate කරන්න. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා මේකට මගේ prompt නැත්නම් chat GPT පාවිච්චි කරලා prompt ලියන්නේ නැහැ. මම අද කියලා දෙන්නේ ඊටාම සරලව මේක AI වීඩියෝ එකක් generate කරගන්නේ කොහොමද කියලා. right මම පෙන්නන්නම් ඔයාලට. මෙතන තියෙනවා මේ plus ලකුණ. එතනින් තමයි යන්නේ start කරන්නේ. right plus එක click කරන්න. right ඔයාලට මෙතන option එකක් තියෙනවා කැමති නම් image එකක් upload කරලා ඒක වීඩියෝ එකක් බවට generate කරන්න. කැමති නම් ඔයාලට මොනවා හරි type කරලා ඔයාගේ image එක මෙතන type කරලා ඒක වීඩියෝ එකක් විදිහට generate කරන්නත් පුළුවන්. මම මුලින්ම කරන්න හදන්නේ ඔයාලට මේක type කරලා වීඩියෝ එකක් generate කරලා පෙන්නන්න. ඒකට මෙන්න මෙතන තියෙනවා කොනේ T අකුර. ඒක click කරන්න. right දැන් මෙතන ඔයාලට පේනවා imagine something. ඔයාලට මෙන්න මෙතන type කරන්න තියෙන්නේ. අපි බලමු මොනවා හරි type කරලා. මම මෙතන මෙහෙම type කරනවා boat float on lava river කියලා. with 2 kids on the boat. right මටත් ලොකු අයිඩියා එකක් නැහැ මේක කොහොමද ජෙනරේට් වෙයිද කියලා. අපි බලමු මේක ක්‍රියේට් කරලා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන මේ ක්‍රියේට් කියන තැන ක්ලික් කරන්න. right හරි ඔයාලට උඩින් පේනවා දැන් වීඩියෝ එක ජෙනරේට් වෙමින් පවතිනවා කියලා. ඒක ඉවරුනාට පස්සේ මේ උඩ ඔයාලට පෙන්නයි video is already generated කියලා message එකක් එයි. එතකොට එතන ක්ලික් කරා. මෙතන view කියලා ඔයාලට පේනනවා. දැන් අපි එතන view කරලා බලමු.
නැත්නම් ඔයාලට මෙතන තියෙනවා inbox එක පහළ inbox එකට ගිහිල්ලා view කරලා බලන්න පුළුවන්. right. බලමු අපි කොහොම වීඩියෝ එකක්ද කියලා. right. මට මෙන්න ඇවිල්ලා තියෙනවා කිස්ලා දෙන්නෙක් ලාවා රිවර් එක බෝට් එකක් පැදගෙන යනවා. එයාලා බය වෙලා වගේ ඉන්නේ. right. ඔයාලට පේනවා ඇති මේක තප්පර 0.6ක් තරම් ඉතාම කුඩා වීඩියෝ එකක් තියෙන්නේ. අපි දන්නවා අපිට YouTube short වීඩියෝ එකක් හදනවා නම් මේ වගේ පොඩි කාලයකින් වීඩියෝ එකක් හදලා මදි. ඒකට මම මෙන්න මෙහෙම ක්‍රමයක් උපයෝගී කරගන්නවා. මම මේකේ දැන් ගන්න හදන්නේ ස්ක්‍රීන්ෂොට් එකක්. අපි මේ වීඩියෝ එක ප්ලේ වෙන ගමන්ම ස්ක්‍රීන්ෂොට් එකක් ගහමු. right. right. ස්ක්‍රීන්ෂොට් එකක් ආවා. right. අපි ඒක ඕපන් කරලා බලමු. තාම ඕපන් නැහැ. ඒක ඕපන් වෙන්න දාලා දින්නේ මම. right. ඔයාලගේ ෆෝන් එකේ තියෙන මොන හරි ඇප් එකකින් ෆොටෝ viewer එකකින් මේක ඕපන් කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ ගත්ත වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එක. ඔයාලා දැක්ක පොඩි දප්පර 0.6ක විතර ෂෝට් වීඩියෝ එකක් තියෙන්නේ. දැන් මම මේක දිගට ප්‍රොම්ප්ට් එකක් නැතුව කන්ටිනියු කරලා වීඩියෝ එකක් හදන්න හදන්නේ. right. මට මේක මේ ෆොටෝ එක එඩිට් කරන්න පුළුවන්. මම මෙතනින් එඩිට් කරලා මේකේ වටේ තියෙන අනවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේකේ සයිස් එක හදාගන්න. මම මේ ෂෝට් වීඩියෝ එකක් හදන්න යන හින්දා මම මේකේ සයිස් එක දෙන්නේ 9:16 කියන එක. right. ඒක තමයි YouTube ෂෝට් වීඩියෝ වල සයිස් එක. හරි. මේක මම ක්‍රොප් කරලා ගන්නම් මෙතනින්. නමේ 16 දුන්නා. මේක අපි ක්‍රොප් කරමු. සාමාන්‍යයෙන් අපිට අර අනවශ්‍ය දේවල් ටික නැතුව අවශ්‍ය ටික ෆොටෝ එකේ සෙන්ටර් එක අරගෙන මෙතන හරි මාක් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා save කියලා. save දෙන්න. එතකොට මේක ඔයාලගේ ගැලරි එකට save වෙයි. right. ඒක හරි. මම දැන් ආයේ app එකට යනවා. මම මේ ෂෝට් වීඩියෝ එක පොඩ්ඩක් ලෝන් කරලා ගන්න හදන්නේ. මේ දැන් මම ආයේ app එකට ඇවිල්ලා තියෙන්නේ. app එකේ අපි දැන් මෙතන මේක ඔබලා බෑක් වෙන්න ඕනේ එකපාරක්. ඔබලා මෙතනින් බෑක් වෙන්න. right. ඊට පස්සේ ආයෙත් මෙතන පහළ තියෙන ප්ලස් සලකුණ පහළට ඇවිල්ලා ප්ලස් සලකුණ ආයෙත් ක්ලික් කරන්න. right. දැන් අපි කිව්වා මෙතන ඉමේජ් එකක් යූස් කරලා වීඩියෝ එකක් හදන්නත් පුළුවන්. නැත්නම් ටයිප් කරලා ගන්නත් පුළුවන්. දැන් අපි දෙවෙනි ඔප්ෂන් එක ගන්න මේ ඉමේජ් එක අප්ලෝඩ් කරලා. එතකොට අපි කරන්නේ මෙතනට මැද සෙන්ටර් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ගැලරි එකට යනවා. ගැලරි එකේ තියෙන ඔයාලා හදපු ඉමේජ් එක ඇති. right. මම මේක ඕපන් කරා. මෙන්න ඇවිල්ලා තියෙනවා දැන් ඉමේජ් එක. දැන් මට මේ ඉමේජ් එක පාවිච්චි කරලා මේක කන්ටිනියු කරන්න පුළුවන්. මම ලියන්නම් එහෙම suddenly bot is sinking kids try to escape. right. දැන් මේක මම මෙතන create කියලා දැනත් යට තියෙනවා වලට පේනවාද create කියලා. right. create කියලා දුන්නා. දැන් මට වැටෙනවා your video is generating කියලා.
තප්පර 10ක් විතර තමයි යන්නේ. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේක ඉන්බොක්ස් එකට. අපි බලමු. right වීඩියෝ එක ජෙනරේට් වුණා. අපි බලමු මේක ඕපන් කරලා මේක වීඩියෝ එක හොඳට ඇවිල්ලාද කියලා. right හරි. ඔයාලට පේනව නේද? ඒක දැන් එතනින් එහාට වීඩියෝ එක කන්ටිනියු වෙනවා. මේක අපිට ප්‍රොම්ප්ට් එකක් නැතුව මම මේ කිව්වේ මේ වීඩියෝ එක හදාගෙන යන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ 3ක් විතර හදලා කැලි 3ක් ෂෝට් වීඩියෝ 3ක් විතර හදලා CapCut වගේ software එකක් use කරලා මේ තුන එකට තියලා ෂෝට් වීඩියෝ එකට අවශ්‍ය ප්‍රමාණයක වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මම ඉස්සරහට ඔයාලට මේ CapCut එක use කරලා මේ වගේ ෂෝට් වීඩියෝ කීපයක් එකතු කරලා ලස්සනට ෆ්ලෝ එකට යන හොඳ වීඩියෝ එකක් හදාගන්න විදිහත් ඉස්සරහට වීඩියෝ එකකින් දාන්න. අද මම දැනට කරේ මේ Pixverse කියන AI වීඩියෝ ජෙනරේටරකින් ෆ්‍රී අපි වීඩියෝ එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මොන හරි දැනගන්න අවශ්‍ය නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ ගැන තව මොන හරි විස්තර හරි අලුතින් වීඩියෝ එකක් හරි මේ පිළිබඳව ඔයාලට දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ මගේ channel එකට subscribe කරන්න. ස්තුතියි.